හතරට නැවුවා. අත් දෙකම එක සැරේ කපන්න හදාන්නේ. මෙන්න මෙතන තව ඇදයි. එබෙන්නේ මෙහාට ඔතන ඉන්න හරිය හැක්කේ. හරි. අපි අද්දිගාටේ උඩ තියෙන්නේ. 16යිනේ. එහෙනම් 17මාරයි. අපි එකමාරක් ඒකට තව එකතු කර ගන්නවා. වාටිය නංගනවා. මේ නත් මුදුන දැන් මෙතනින් එන්නේ. අත් මුදුනේ ඉඳලා අපි සම්මතයක් විදියට අත පහත් කරනවා. 4මාරක්. ඔව් 4මාරක්. මේක සම්මතයක් අත පහත් කරනවා. මෙතනින් අංශය පැත්තට අඳිනවා හරස් රේඛාව. උරහිස මෙන්න දෙකෙන් බෙදලා එකමාරක් හෝ දෙකක් එකතු කරනවා. උරහිස මෙයාගේ 16යි. දෙකෙන් බෙදුවම 8යි. අපි දෙකක් එකතු කරනවා. 10යි. මට දෙක එකතු කරනවා. ඔව්. වැඩි ටික කපලා දාන්න. මේ වැඩි වුණොත් දෙකක් එකතු කරගන්න. ඔයාලා එපා. ඔයාලට ඇති හනේ. අනේ හැමදාම කියවන්න එපා. දෙකක් එකතු කරගන්න. වැඩි වෙයි. ඔයාලා ඔය උරස් බලන්නේ. මහත නෑනේ පුංචිනේ. හරි. මෙන්න බලන්න මෙතන. අත් මුදුනේ ඉඳලා හරස් රේඛාවේ කෙළවරට ගහනවා අපි ඇල රේඛාවක්. ඒක සමාන කොටස් 4කට බෙදෙනවා. මෙහෙම කිව්වා. දෙකට බෙදුවා. නැද්ද? ආයි දෙකට නවා. ඔන්න 4ට බෙදුව විදිය. දැන් මෙතනින් භාගයක් ඉහළට ලකුණු කරනෝනේ. මෙතනින් භාගයක් පහළට ලකුණු කරනවා. මත් මුදුනේ ඉඳලා මෙහෙම උඩින් ඇවිල්ලා මැදට එනවා. මැදට ඇවිල්ලා ආයෙ මේ පහළට ලකුණු කරපු භාගෙන් මෙහෙම යනවා. ඔන්න අතේ හැඩේ. ඊට පස්සේ අත වට 11යි. ඒක දෙකෙන් බෙදනවා. පහමාරයි. පහමාරට අපි එකමාරක් එකතු කරනවා. කීයද? 7ක්. මෙන්න අපි අතේ අංශය අපිට. ආයෙත් අතේ අංශය මංගලට දෙනවද දන්නේ ජනාධිපතිතුමා. මේක අලුවත් වෙනවා. වෙනකොට එනවා. මේක කැපෙනවා. මේ විදියට අත කැපෙනවා. අපේ අතේ මුදුනටත් කට් මාක් දාගන්න. දැන් මම කට් මාක් කියන්නේ මොකද්ද මිස්? කතරෙන් කපන්න. ඒ හරියට මහන්න ඕන නම් එහෙම දා ගන්න ඕන.